අපි හිතන්නේ දහම් පාසලක් කියන්නේ එක ආගමක ළමයි විතරක් එකතු වෙලා පවත්වාගෙන යන පාසලක් කියලා නේද? ඔයාලා දන්නවද මේ මතේ වෙනස් කරපු මහ ගොඩේ ආයේ සිංහල දෙමළ ළමයි ඉන්න පුංචි දහම් පාසල ගැන? අපි අද යමු ඒ ભેද නැති සමගිය අවුරුදු බලන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. චම්ප මහත්මිය අපේ උපප්‍රධානාචාර්යතුමියගේ මාර්ගයෙන් තමයි මම දහම් පාසල් සම්බන්ධ වුනේ. සිංහල දෙමළ ભેදයක් නැහැ, කිසිම ભેදයක් නැහැ. ඔක්කොම සහයෝගයෙන් ළමයි ඉන්නවා. අද වුණත් පේනවා ඇති ඔබතුමාලට ළමයි සහයෝගයෙන් වැඩ ටික කරගන්නවා. දහම් පාසලේ ඒ කියන්නේ ගොඩක් ළමයි ඒ කියන්නේ එහා පැත්තේ ගම දෙමළ ගම්මානයක්. ඒ නිසා අර සිංහල දෙමළ කියන ප්‍රශ්නයක් නැහැ. ළමයි සහයෝගයෙන් වැඩ කරගන්නවා. එතන කබේ අදින්න ජාති විදියට දෙපැත්තට බෙදලා නැහැ. සිංහල අත්තයි දෙමළ අත්තයි එකම පැත්තේ. දිනනවා කියන්නේ එකට ඉන්න එකට. මෙතන ජාති විදියට දෙපැත්තට බෙදලා නැහැ කියන්නේ මේ අය දැන්ටමත් දිනලා ඉවරයි. අපිත් පොඩි කාලේ ඉඳලා මේ තමයි ආවේ. ඉතින් අපිත් මේ දාම් පාසලට තමයි ආවේ. අපේ ළමයිත් ඉතින් සිංහල ඉස්කෝලේට දැම්මා. ඉතින් අපිත් මේ දාම් පාසලත් එක්ක ඉතින් සම්බන්ධ තියාගෙන යනවා ඉතින්. කිසිම බාධාවක් නැහැ. කියන්නේ අපේ ළමයිත් ඉතින් සිංහල අපේ ආගම විතරයි ටැමිල් වුණාට ඉතින් අපි ඔක්කොම ඉතින් සිංහල විදියට ඉන්නේ. අපිත් ඉගෙන ගත්තේ සිංහලයි. ඉතින් ළමයිත් එන්නේ. එඳ කිසිම බාධාවක් මොකුත් නැහැ. අනාගතේ ඉතින් හොඳ තැනකට යයි කියලා හිතෙනවා. ඉතින් ආගම් දෙකේ කට්ටියත් එක්ක ඉතින් එකට එකතු වෙලා ඒ කට්ටියත් එක්ක ඉතින් ජාති ભેද ඉස්සරහට අනාගතේට එම ගැටලුවක් වෙන්නේ නැහැ නේ. ඉතින් ඒකට හොඳ මේ වගේ ඉතින් ඉදිරි අනාගතේ ඒ කට්ටිය සාර්ථකව කරගෙන යයි කියලා අපිටත් වැඩි ඉතින් හිතෙනවා. මේ බුදු පිළිම ළඟ පාඩම් කරන ළමයිට ભેදයක් නෑ. භාෂාව වෙනස් වුණාට හීන එකයි. බුදුන් වඳින තැන වගේම දෙවියන් යදින තැනත් අපිට එකයි. ජාතීන් අතර බෙදෙන්න හේතු හොයනවට වඩා එකතු වෙන්න හේතුවක් හොයාගමු.